Hi friends, welcome back to our channel. ඔන්න අද අපි යන්න හදන්නේ අනුරාධපුරයට. මේක අපිට ඉතාමත් වැදගත් ගමනක්. එහෙනම් අපි අපේ ගමන පටන් ගමු. එන්න අපිත් එක්ක. ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ මාතර ස්ටේෂන් එකට. දැන් වෙලාව 5:45. අපි යන රුහුණු කුමාරි කෝච්චියේ යන්නේ 6:05ට. අපි ස්ටේෂන් එකට ඇවිල්ලා සෙකන්ඩ් ක්ලාස් ටිකට් එකක් අරගෙන දැන් මේ ට්‍රේන් එකට ආවා. මාතරින් 6:05ට ට්‍රේන් එක පිටත් වුණා. අපි අද ට්‍රේන් එකේ යන්නේ කොළඹට විතරයි. ඉතින් ලස්සන තැන් ටිකක් පාස් කරගෙන අපි මේ ඇවිල්ලා ඉන්නේ ගාල්ලට. මාතර ඉඳලා කොළඹට යන අතරමඟ තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මේ කළුතර බෝධීන් වහන්සේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ කොටුව ස්ටේෂන් එකට. අපි ස්ටේෂන් එකෙන් එළියට ඇවිල්ලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න මාතර ගෙදර රෙස්ටුරන්ට් එකට තමයි මේ ආවේ. මේ රෙස්ටුරන්ට් එක අපිට හොයාගන්න අමාරු නෑ. මොකද අපි Google Map එක පොඩ්ඩක් යූස් කරා. මේ ප්ලේස් එක තියෙන්නේ කොටුව ස්ටේෂන් එකේ ඉඳලා කිලෝමීටරයක් විතර දුරකින්. ඉතින් පිරිසිදු රසම රස බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන අපි දැන් ආවේ කොළඹ කොටුවේ ඉඳලා අනුරාධපුරයට යන්න CTB ස්ටෑන්ඩ් එකට. ඔන්න ඉතින් කොළඹ ඉඳලා 45ට ආව බස් එක 5:45 වෙනකොට අනුරාධපුරයට ආවා. අපි ට්‍රයිස් එකක් දාගෙන අපි බුකින් කරපු මල්ලතේ ෆොරස්ට් ගාඩන් එකට තමයි දැන් මේ ආවේ. අපිට හම්බුනේ টপ ෆ්ලෝර් එකේ රූම් එකක්. ඉතින් රූම් එකේ ෆැසිලිටිස් අපි හිතුවට වඩා හොඳට තියෙනවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් වෙලාව 7යි. අපි දෙන්නා වොෂ් එකක් දාගෙන මහන්සි බලන්න නැතුව මේ යන්න හදන්නේ රුවන්වැලි මහසෑයට වඳ පුදා ගන්න. ඉතින් අපි ට්‍රයිස් එකක් දාගෙන රුවන්වැලි මහසෑයට ඇවිල්ලා ඉන්නේ මේ. Good morning friends. ඊයේ පැයක් වගේ තමයි අපි රුවන්වැලි මහසෑය වැඩ සිටින ස්ථානයේ හිටියේ. අපි එතනින් ඉඳලා ට්‍රයිස් එකක් දාගෙන අනුරාධපුරේ ටවුන් එකට ඇවිල්ලා ඩිනර් එකත් අරගෙන අපේ ඉන්න තැනට ආවා. ඉතින් මේ අපි අනුරාධපුරේ ඉන්න දෙවනි දවස. මේක තමයි අපි රූම් එකේ ඉඳලා බලනකොට මෝර්නින් view එක. අපි අද මෙයාලගෙන් තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්නෙ. මෙයාලගේ ඩයිනින් ඒරියා එක තියෙන හරිම ලස්සන කාම් එන්වයරන්මන්ට් එකක. මෙයාලගේ බ්‍රෙක්ෆාස්ට් එකට ඉන්දියාප්ප, පොල් සම්බල්, පාරිප්පු කරි එකක් එක්ක බොයිල් කරපු එග්ස් ඉන්ක්ලූඩ් වෙනවා. ඒ අමතරව ෆ්‍රෙෂ් පපායා ජූස් දෙකකුත්, යෝගට් දෙකකුත් මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. දැන් ටයිම් එක 9යි. ඉතින් අපි දැන් යන්න හදන්නේ ඉතිරි 8ම ස්ථාන වැඳ පුදා ගන්න. කලින් දවසේ වගේම ට්‍රයිස් එකකින් අපි මුලින්ම ආවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ඊට පස්සේ අපි මේ ආවේ දුටුගැමුණු රජතුමා විසින් නිර්මාණය කරපු ලෝවාමපාය සහ රන්සිමාලකිය බලන්න. ඉතින් දැන් අපි මේ වෙලේ ඉන්නේ මිරිසවැටිය සෑරඳුන් වැඳ පුදා ගන්න. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ තිසාවැව. අපි ට්‍රයිෂු එකකින් තමයි දැන් මේ යන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි තිසාවැවත් පාස් කරගෙන මේ ඇවිල්ලා ඉන්නේ දැන් තූපාරාමයේ සෑරඳුන් වැඳ පුදා ගන්න. ලංකාවේ ගොඩනගපු පළමු ස්තූපය තමයි මේ තූපාරාමය. මේ අපි ඇවිල්ලා ඉන්නේ අඹේගිරි ස්තූපය වැඳ පුදා ගන්න. මේ ස්තූපය හදලා තියෙන්නේ වලගම්බ රජතුමා විසින්. දැනටත් මේ ස්තූපය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනවා. ඊළඟට අපි මේ ආවේ ලංකාරාමයේ වැඳ පුදා ගන්න. මේ ස්තූපය ගොඩනගලා තියෙන්නේ වලගම්බ රජතුමා විසින්. මේ ස්තූපය ගොඩනැගීමට හේතුව වෙලා තියෙන්නේ සොලිය ආක්‍රමණ වලින් රජුගේ ජීවිතේ බේරගත්ත සෝමාදේවිය සිහිවීමට. ඉතින් ඒ නිසා තමයි මේ ස්තූපය විශේෂ වෙන්නේ. ඉතින් අවසානට අපි මේ ඇවිල්ලා ඉන්නේ අටම ස්ථාන වෙනින් තවත් එකක් වෙන ජේතවනාරාමයේ සෑරදුන් වැඳ පුදා ගන්න. ඉතින් අපි දැන් අටම ස්ථාන වැඳ පුදාගෙන ඉවරයි. අපි අපේ ලන්ච් එක ගන්න මේ ඇවිල්ලා ඉන්නේ අනුරාධපුර ටවුන් එකේම තියෙන සරිසෝ රෙස්ටෝරන්ට් එකට. අපි අද ඕඩර් කරේ මෙයාලගෙන් රයිස් ඇන්ඩ් කරි පෝෂන් දෙකක්. මෙයාලගේ ස්ටාෆ් එක හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේම කෑමත් හරිම රසයි. ඉතින් අපි ලන්ච් එක අරගෙන අපි දැන් මේ ආවේ අපි ඉන්න මල්ලතුවේ ෆොරස්ට් ගාඩන් එකට. ඉතින් අපි වොෂ් එකක් එහෙම දාලා රිලැක්ස් වෙලා ඩිනර් එකත් මෙයාලගෙම ඕඩර් කරා. අපි මෙයාලගෙන් ඕඩර් කරේ මික්ස් රයිස් එක. Good morning friends. ඉතින් අද තමයි අපි ගෙදර යන්නේ. ඊයේ වගේම අපි අදත් මෙයාලගෙන් බ්‍රෙක්ෆාස්ට් එක ඕඩර් කරා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි දැන් මේ ආවේ ගෙදර යන්න අනුරාධපුර කොළඹ බස් එකට. ඉතින් 10:40 බස් එකේ ආවා අපි කඩවතින් බහැලා අපේ ලන්ච් එක ගන්න කඩවති ස්ටෑන්ඩ් එක ළඟ තියෙන නියඹලාව රෙස්ටෝරන්ට් එකට ආවා. අපි මෙතනින් ඕඩර් කරේ රයිස් ඇන්ඩ් කරි පෝෂන් දෙකක්.
අපි කොළඹ ඉඳලා මාතරට ආයේ ට්‍රේන් එකේම එන නිසා කඩවෙත ඉඳලා දැන් මරදානට ඇවිල්ලා ටිකට් අරගෙන අපි 5:20 ට්‍රේන් එක එනකම් මරදානට වෙලාම ඉන්නවා. පොඩක් මහන්සියෙන් හිටපු නිසා පොඩි එනර්ජි එකක් ගන්න අපි ටී එකකුත් බිව්වා. කළුතර බෝධීන් වහන්සේ වගේ ලස්සන ඓතිහාසික තැන් පහු කරගෙන අපි ආයෙමත් මේ මාතරට එන ගම. පහයි 20ට මරදානෙන් ආව ට්‍රේන් එක රෑ 9:20 වගේ වෙනකොට අපේ අනුරාධපුර ට්‍රිප් එක අවසන් කරගෙනම මාතරට ආවා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඔහොමයි අපේ දවස් 3ක අනුරාධපුර ට්‍රිප් එක අවසන් වුණේ. ඉතින් අපේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. අපේ වීඩියෝස් හොඳයි නම් අපිව subscribe කරන්න, share කරන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝකින් සෙට් වෙනකන් ගිහින් එන්නම්. bye.